වෙල්කම් කියලා පිළිගන්නවා ක්විස් පොදන්ව YouTube channel එකට. අපි එන යමු ප්‍රශ්න වලට. විදුලි බුබුල සොයාගනු ලැබුවේ ජෝර්ජ් කිඩ්, තෝමස් අල්වා එඩිසන්, ග්‍රැහම් බෙල්. නිවැරදි පිළිතුර තෝමස් අල්වා එඩිසන්. සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහය වන්නේ බ්‍රහස්පති, නෙප්චූන්, සෙනසුරු. නිවැරදි පිළිතුර බ්‍රහස්පති. ලෝකයේ විශාලතම දූපත වන්නේ ඕස්ට්‍රේලියාව, මැඩගස්කරය, ග්‍රීන්ලන්තය. නිවැරදි පිළිතුර ග්‍රීන්ලන්තය. මුල් ප්‍රශ්න තුන ලේසි. ඊළඟට තියෙන ප්‍රශ්න තවත් අමාරුයි. මතක ඇතුව ගණ ලකුණු ගණනත් කමෙන්ට් කරලා යන්න. ලෝකයේ දිගම ගඟ වන්නේ මිසිසිපි, ඇමසන්, නයිල්. නිවැරදි පිළිතුර වන්නේ නයිල්. පහත සතුන් අතරින් උරගයෙකු වන්නේ ගෙම්බා, කටුසා, පත්තෑයා. නිවැරදි පිළිතුර වන්නේ කටුස්සා. මිනිස් සිරුරේ සාමාන්‍ය pH අගය වන්නේ 6.8යි, 7.4යි, 8.0යි. නිවැරදි පිළිතුර වන්නේ 7.4යි. සෛලයේ ක්‍රියාකාරීත්වය පාලනය කරනු ලබන්නේ සෛල බිත්තිය, න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා. නිවැරදි පිළිතුර න්‍යෂ්ටිය. ඇසෙහි ප්‍රෙනීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ කාචය, අක්ෂිගෝලය, දෘෂ්ටිවිතානය. නිවැරදි පිළිතුර දෘෂ්ටිවිතානය. සෞර ග්‍රහ මණ්ඩලයේ උසම කන්ද වන්නේ එවරස්ට්, ඔලිම්පස් මෝන්ස්, ස්කැන්ඩියා. නිවැරදි පිළිතුර ඔලිම්පස් මෝන්ස්. ෆයිබර් තන්තු වැඩිපුරම අඩංගු පළතුර වන්නේ ඇපල්, අන්නාසි, මිදි. නිවැරදි පිළිතුර ඇපල්. එහෙනම් ලකුණු 10න් කීයක් ගන්න පුළුවන් වුණාද කියලා. තවත් මේ වගේ දැනුම ලබා ගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවන්ටත් මේක share කරන්න.